වේගෙන යනවා. අපේ බල්කනි එක නම් ලස්සනට පේනවා දැන් මේ ඉර බැහැගෙන යන හැටි. ඉතින් අද දවස් ඉවරයි නේද? මේ දවස්වල ලංකාවේ නම් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ලංකාව විතර නෙමෙයි ඉතින් ලෝක වටේම දැන් ප්‍රශ්නනේ. කොහොම වුණත් ඉතින් මිනිසුන්ට දැන් මේ දවස්වල මුදල් වලින් හැම හරිම කරදරයි. හැමෝම දුක් විඳිනවා මේ වෙනකොට. අපේ රටේ මිනිස්සු ගොඩක් දැන් පෝලිං වල දවස ගෙවන්නේ. පෙට්‍රල් ගහගන්න බැරුව, ගෑස් එක නැතුව මේ වගේ පෝලිං වල ඉන්නවා. එහෙම තමයි හැමදාමත් එක වගේ අපිට ලැබෙන්නේ නැහැ ජීවිතේ. ඉතින් සමහර අවස්ථා මේ වගේ අපිට විඳින්න වෙනවා. මොකද අපිට විතරක් බලපාව ප්‍රශ්නකුත් නෙමෙයිනේ. දැන් ගොඩක් රටවලට මේ ප්‍රශ්නේ බලපාලා තියෙනවා. හරි ලස්සනයි දැන් මේ ඉර පේනවා. මට පෙන්වන්න ආස හිතෙනවා ඔයාලට ඉර කොහොමද පේන්නේ කියලා. පේනවද දන්නේ රතුම රතු පාටයි දැන් මේ වෙනකොට මේ බලන්න හරිම ලස්සනයි. ඉතින් හැමෝටම නැති බැරි කාලයක් දවස නිමා වෙනවා වගේම හෙට උදෑසන මොකද කරන්නේ කියන වගේ තැනකට මිනිස්සුපත් වෙලා තියෙනවා. කොහොමද දවස ගෙවාගන්නේ, මේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඇත්තටම ඉතින් මම කියන්නේ නම් නැtei බැරිය එහෙම කියලා ඉන්න එපා, උත්සාහ කරන්න. මටත් එහෙම කාලයක් තිබුණා ඇත්තටම මේ මුදල් නෑ, හරි අමාරුයි. මොනවද කරන්නේ දැන් අපි කොහොමද මේ ඉස්සරහට යන්නේ කියලා. දැන් මම මගේ මේ ගේ වැඩ බොහෝ දුරට නිමා කරලා තියෙනවා. තව කරන්නත් තියෙනවා. ඒ වුණාට මම අද හරි සතුටින් මොකද අපේ උත්සාහයට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. මම ඒව හිතන්නේ නම් මට පෙර පිනක් පහළ වුණා කියලා. මොකද මම හිතන දේ තමයි මට නැතිම කාලෙත් මම මේ තියෙන විදියට හැමෝටම උදව් කරා. හැමෝටම දෙන්න පුළුවන් දේවල් දුන්නා. කියන්නේ මුදල්ද බඩු මුට්ටුද උදව් කරා ඇත්තටම. ඔය කොරෝනා සිටුේෂන් එකේ හිම හරියට ඒ වගේ තිබුණා. ඉතින් අදටත් එහෙමයි. අතේ කීය තිබුණත් උදව් කරනවා. මට නැතත් මම උදව් කරන්න උත්සාහ කරනවා. ඒවා ඇත්තටම ලැබෙනවා. අර ඉස්සර මේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා කියනවා දුන්නොත් තමයි ලැබෙන්නේ කියලා. ඒ කතාව ඇත්ත. දැන් නම් ඒක මම ඇත්තටම විශ්වාස කරනවා. මේ ආදීන තියෙනවා. දෙන්න ඕනේ. ඒ වගේම අපි නැහැ කී ඉන්න හොඳ නෑ, උත්සාහ කරන්න ඕනේ. මේ දැන් ඉතින් මුදල් අරයට තියෙනවා මට නෑ. යාගේ හදලා මංගේ හදලා නෑ. අරයට වාහනයක් තියෙනවා. මම මේ වගේ හිතන්න එපා. ඒගොල්ලන්ට නම් හොඳයි. මේ කාලෙත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෑ. මුදල් තියෙනවනේ. එහෙම වගේ එහෙම සිතුවිලි එනවනේ. මම කියන්නේ එහෙම හිතන්න එපා. හැමෝම එක වගේ උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් මුදල් කියන දෙයට නම් අර අපි කියනවනේ ආදරය කරන්න ඕනේ කියලා. ආදරය කරන්න ඕනේ. අපි ආදරය කරන දේවල් අපි ළඟ ඇත්තටම රැඳෙනවා. ආදරෙන් බලා ගන්නකොට ආදරය කරනකොට මේ දේවල් අපි ළඟ ඇත්තටම රැඳෙනවා. මං හිතන්නේ මුදල් වලටත් එහෙමයි. අපි ආදරය කරන්න ඕනේ, ගරු කරන්න ඕනේ. මිනිස්සුන්ටත් අපි ආදරය කරන්න ඕනේ, කෙනෙකුට ගරු කරන්න ඕනේ. එතකොට තමයි මනුස්සකම පළවෙනියෙන්ම රැකෙන්නේ. ඉතින් මුදල් නැහැ කියන අයට කියන්න තියෙන්නේ මුදල් වලට ගරු කරන්න, ආදරය කරන්න, වැටෙන රුපියලත් ඇහිඳින්න පුළුවන් වෙන්න ඕනේ. මම දැකලා තියෙනවා සමහර මිනිස්සු ගණන් ගන්න නෑ. 100ක් දෙකක් වටුණත් ඇහිඳින්නේ නෑ, පයින් ගාලා යන අය ඉන්නවා. නමුත් ඒක නෙවෙයි ඇත්තටම මේ වෙන්න ඕන දේ තමයි අපි මුදල් වලට ගරු කරන්න ඕනේ, සලකන්න ඕනේ. හායි මං මෙහෙම මේ ඇවිල්ලා නැහැ කවදාවත්. ලයිව් ඇවිල්ලා නැහැ. මට අද නිකන් හිතුණා ලයිව් වෙන්න. ඔව් ලංකාවේ තමයි ඉන්නේ. මේ ලංකාවේ තමයි මම ඉන්නේ මේ ගමේ. දැන් මෙතෙන්ට ලස්සනට කලපුව පේනවා. ඉතින් දැන් මං කී හිටියේ මුදල් ගැනනේ. ඉතින් මුදල් ගැන කියනකොට ඉතින් එහෙම ආදරේ කරන්න. ආදරෙන් බලා ගන්න. ඔය පර්ස් එක ලස්සනට තියාගන්න තියෙන සල්ලි ටික දාලා හරි ආදරෙන් එතකොට තව තවත් ලැබේ. ඒ වගේම දෙන්න. Tamanට තියෙන හැටියට අනිත් අයට උදව් කරන්න. දීමේ ආදීන නම් වෙනම දවසක් කතා කරන්න පුළුවන් දෙයක්. මට හොඳටම අත්දැකීම් තියෙනවා. සතෙකුට වුණත් හරි ආදරෙන් කන්න ටිකක් අරන් දීලා බලන්නකෝ. ඊට පසුවදාට ඔයාට ඔයා නොහිතන විදිහේ යම් කිසි දෙයක් ලැබේ. මුදලක් හෝ නැත්නම් කෙනෙකුගේ උදව්වක් හෝ ලැබෙනවා අනිවාර්යෙන්ම. ඉතින් හරි මට නම් දෙන එක හරි සතුටක්. මට නැති වුණත් මම තියෙන දේ දෙන්න තමයි උත්සාහ කරන්නේ. මගේ පුතා එහෙම මට සමහර වෙලාවට
ටිකක් අමුතු කතා කියනවා අම්මා ඔයා කොහොමද අම්මා ඔහොම වෙන්නේ ඔහොම කොහොමද ওই විදියට දෙන්න හිත හදා එහෙම කියනවා ඇත්තට ඒකත් සතුටක් මට ඒ වචන ඇහුනමත් හරි සතුටුයි මොකද මේ මම ඒක විඳිනවා ඇත්තට ඒ දීලා මට විඳින්න පුළුවන් එක මට නැති කියලා නෑ මම සමහර වෙලාවට ටවුන් එකට එන්න ගියාම ඇති බැරි අය හම්බෙනවා අතේ මුදල් තියෙන විදියට දෙනවා සමහර වෙලාවට සමහර මෝඩ වැඩත් කරලා තියෙනවා ඉතින් මට මෙතන ඉඳන් මගේ ගෙදර ගාව ඉඳන් ටවුන් එකට නිගම්බු ටවුන් එකට විනාඩි 15ක් 20ක් වගේ තියෙන. ඉතින් ත්‍රී වීල් එකක ගියොත් රුපියල් 350ක් විතර ගන්නවා. ඉතින් මම සමහර වෙලාවට මගේ අතේ ලොකු මුදලක් නැත්තම් යන වැඩේට අවශ්‍ය ප්‍රමාණයට විතරයි වගේ නම් තියෙන්නේ. අර වීල් එකේ යන මුදල හරි මම ඉතුරු කරගන්නවා. එහෙම ඉතුරු කරගෙන ඒක මම දෙන්න උත්සාහ කරනවා අර මට මගදී හම්බෙන්නේ නැති බැරි අයට. එහෙමත් කරලා තියෙනවා. සමහරවිට එහෙම ඔක්කොම අතේ තියෙන වියදම් කරලා වීල් එකට තිබිච්ච සල්ලි අර වගේ දීලා ඊට පස්සේ පයින් ආව අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක හරි සතුටක්. මම ඒක ගෙදර ඇවිල්ලා මෙහෙම දුන්නා මම මෙහෙම ආවා කියලා හරි සතුටින් කියන්නේ මට ඒක වේදනාවක් දුකක් වගේ එහෙම දැනෙන්නේ නැහැ. මාර විඳීමක් තියෙනවා. ඒක මට හරි සතුටක් ඇත්තටම. ඉතින් අපි තවත් දවසක හම්බෙලා මේ විදිහටම මම ලයිව් වෙන්නම්. කතා කරමු චුට්ටක් අපි මේ දීමේ ආදීන ගැනයි, මුදල් ගැනයි, මට ලැබුණු හැටි ගැනයි, මම දැන් සතුටින් ඉන්න හැටි ගැනයි මම කතා කරන්න කැමතියි. හැමෝටම මම හිතන්නේ අපේ අත්දැකීම් බෙදාගත්තම ජීවිතේ හදාගන්න පුළුවන්. මම කැමති එහෙම වෙනවට හැමෝටම ලැබෙනවට හැමෝම ලස්සනට ජීවත් වෙනවට සතුටින් ඉන්නවට. ඉතින් මම ආයි දවසක කතා කරන්නම්. එහෙනම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. නැහැයි කියන්න එපා උත්සාහ කරන්න.